හෙලෝ ගයිස් එතකොට අපි මේ වීඩියෝ සීරීස් එකේ අපි කතා කරමු ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් සම්බන්ධව. ඒක ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් කියන්නේ ට්‍රේඩින් වලදී අනිවාර්යයෙන්ම ගොඩාක් වැදගත් වෙන මාතෘකාවක්. මම ඇත්තටම මේ විදිහේ ටෙක්නිකල් ඇනලයිස් සම්බන්ධව ඔයාලට සෑහෙන්න කියලා දීලා තියෙනවා. හැබැයි ෆන්ඩමෙන්ටල් ඇනලයිස් සම්බන්ධව මම තාම කියලා දීලා නැහැ. වැඩි කියලා දීලා නැහැ. කියලා දීලා තියෙනවා. හැබැයි අර ඒකේ පරාසය තාම කියලා දීලා නැහැ. ඒක කියලා දෙන්න ඇත්තටම කිව්වොත් මතක තියාගන්න මේකේ පරාසය ඉගෙන ගන්න බැරි තරම් විශාලයි. හරිද? මේක ඉගෙන ඉවර කරන්න බෑ. දැන් ටෙක්නිකලි ගත්තොත් guys අපි පරණ ඔය උගන් තියෙන ඔය වෙබ්සයිට් වල තියෙන දේවල් හරිද රිසර්ච් කරලා ඒ හොයාගත්තු ඒවා මේක හොයාගෙන ඉවර වෙච්ච දේවල් තමයි ගොඩක් තියෙන. අනාගතේ එන්න තියෙන දේවල් ප්‍රමාණය හරිම අඩුයි. ටෙක්නිකල් ඇනලයිස් කරලා ෆන්ඩමෙන්ටල් ඇනලයිස් කරලා ඒ කියන්නේ මූලිකාංග කියන කොටස ගත්තොත් මූලික ඇනලිසිස් කියලා ගත්තොත් මේව ගයිස් දවසින් දවස වෙනස් වෙනවා. හරිද? ඒ කියන්නේ දවසින් දවස අලුත් දේවල් එනවා මාකට. ඒ කියන්නේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් වලට දවසින් දවස අලුත් දේවල් එනවා. ඉතින් මේක ඇවිල්ලා ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් කියන්නේ ටෙක්නිකල් ඇනලිසිස් වලට වඩා ලොකු ස්කෝප් එකක්. හරිද? මේක ඉගෙනගෙන ඉවර කරන්න බැහැ කාටවත්. ඇත්තටම ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එක ඉවර කරන්න බෑ. හැබැයි අපිට ට්‍රේඩින් වලට වැදගත් වෙන දේවල් ටික මේකෙදි අපිට දැනගත් ගැනීම අනිවාර්යයෙන්ම වැදගත්. හරිද? මොකද මේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් කියන්නේ ස්ටොක් මාකට්, ක්‍රිප්ටෝ මාකට්, ෆොරෙක්ස් මාකට් මේ තුනටම වැදගත්. හරිද? එතකොට මේකද අපි වඩාම ફોකස් කරන්නේ ක්‍රිප්ටෝ මාකට් එකේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස්. ක්‍රිප්ටෝ මාකට් එකට ගොඩක් වැදගත් වෙන්නේ කොහොමද කියලා තමයි අපි අතරම ගොඩක් ફોකස් කරන්නේ. හැබැයි මේක ෆොරෙක්ස් කරන කටේට, ස්ටොක් කරන කටේට වැදගත් වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම වැදගත් ඒක. හරි? එතකොට දැන් අපි ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් ගැන කතා කරන්න යද්දී අපි සාමාන්‍යයෙන් ඕනම ට්‍රේඩ් කරන්න ආපු සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් දන්න වෙබ්සයිට් එක තමයි investing.com කියලා කියන්නේ. හරි. මේ investing.com එකට ගියපස්සේ ඔයාලට මෙන්න මේ වගේ URL එකක් පේන්න තියෙනවා. හරි. සාමාන්‍යයෙන් මේ වගේ URL එකක් ඔය account එකේ log වෙන්න. හරි. ඔය account එකේ sign up වෙලා ඔය account එක හදාරම log වෙන්න. එතකොට මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක් ඔයාලට පේන්න තියෙනවා. හරිද? එතකොට මේ වෙබ්සයිට් එකෙන් ඔයාලට පුදුම විදිහට විස්තර ගන්න පුළුවන්. හරි මේ වෙබ්සයිට් එකේ ඇත්තටම මේ වෙබ්සයිට් එක ප්‍රමාණවත් වගේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් වලට මේ වෙබ්සයිට් එක පමණක් ප්‍රමාණවත් කියලා අපිට කියන්න පුළුවන්. හරි මේ වෙබ්සයිට් එක විතරක් ඇති කියලා කියපුවා ඒ තරමට මේ වෙබ්සයිට් එකේ විස්තර තියෙනවා. හරි අවශ්‍ය විස්තර මාකට් සම්බන්ධව, ට්‍රේඩින් සම්බන්ධව, වර්ල්ඩ් ඉකොනොමි කොහොමද වෙනස් වෙන්නේ කියලා තනිකරම මේ වෙබ්සයිට් එකේ මේගොල්ලෝ දානවා. ඉතින් ඒක ලයිව් දානවා අපිට ක්‍රිප්ටෝ කරන්සිද හරිද ඕන දෙයක් ගැන ඔයාලට මේක ස්ටොක් මාකට් හරි මේ ඕන දෙයක් ගැන දැනගන්න පුළුවන්. හරි ඉතින් මේ වෙබ්සයිට් එක තමයි සාමාන්‍ය හැමෝම දන්නේ. ඉතින් අපි බලමු. ඉතින් වෙබ්සයිට් එකේ guys දැන් අපි ක්‍රිප්ටෝ කරන්සි වලට ගියාට පස්සේ අපි මේ කලින් කතා කරලා තියෙනවා. මෙන්න මේ විදිහට මම ක්‍රිප්ටෝ කරන්සි කියන එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට වට පේනවා ඇති මෙන්න මේ විදිහට ක්‍රිප්ටෝ කරන්සි ලිස්ට් එකක් විදිහට මෙන්න මේ විදිහට හත් දක්වනවා. මේ බලන්න පල්ලට මේ විදිහට පොලිමට දක්වනවා. හරි දැන් මොකද්ද මේ ඇයි මෙහෙම මේ පොලිමට මේක දක්වලා තියෙන්නේ? හරි ඇයි මේක මෙහෙම පොලිමට මේ විදිහට පිළිවෙලකට දාලා තියෙන්නේ? බලන්න මුලින්ම ඉන්නවා කවුද අපි හොඳටම දන්නේ කෙනා? කවුද? බිට්කොයින්. ඊට එතීරියම්. ඊට මේ USDT, BNB මේ විදිහට අපි දන්න කට්ටිය මේ විදිහට පිළිවෙලට ඉන්නවනේ. අපි දැන් අපි සාමාන්‍ය හොඳටම කරන්න කට්ටිය මේ විදිහට පිළිවෙලට පල්ලට ඉන්නවා. ඉතින් මේ ඇත්තටම මතක තියාගන්න මේගොල්ලෝ කරලා තියෙන්නේ ඇත්තටම මේ කොයින් විශ්වාස කරන්න පුළුවන් පිළිවෙලට තමයි මේගොල්ලෝ මේ දාලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට මාකට් එකේ විශ්වාස කරන්න පුළුවන් හොඳම කොයින් එක තමයි බිට්කොයින්. ඒක තමයි ඒක උඩින්ම දාලා තියෙන්නේ. ඒක පළවෙනියට. ඊකට විශ්වාස කරන්න පුළුවන් කෙනා තමයි එතීරියම්. ඊගාට ටෙදර් USDT. හරිද? USDT කියන්නේ ස්ටේබල් කොයින් එකක්. ඒ කියන්නේ අපි දන්න එක ක්‍රිප්ටෝ කරන්සි එකක්. හරි. BNB, XRP, USDC, Solana, Tron, Dogecoin මේ විදිහට කාඩනු. හරි. මේ විදිහට මේ මාකට් එකේ විශ්වාස කරන්න පුළුවන් පිළිවෙල තමයි මේ විදිහට දාලා තියෙන්නේ. ඉතින් මේ හොඳට මතක තියාගන්න. හොඳට ඔළුවට දාගන්න. මෙතන විශ්වාස කරන්න පුළුවන් පිළිවෙල. හරිද? ඔයා වගේ සල්ලි ඉන්වෙස්ට් කරද්දී ඔයාට සල්ලි වල ආරක්ෂාව සම්බන්ධව විශ්වාස කරන්න පුළුවන් හොඳම කොයින් එක තමයි බිට්කොයින්. හරි. හරිද? මොකද මේ පළට යන්න මේ කොයින් වල අවදානම වැඩි වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රොජෙක්ට් නැති වෙන්න. ඔයාට සල්ලි නැති වෙලා යන්න මේ ප්‍රොජෙක්ට් නැති වෙලා යන්න තියෙන අවදානම පළට යන්න වැඩි වෙනවා. හරි.
ගොඩක් වෙලාවට මම කියන්නේ ලෝන් ටර්ම් හෝල්ඩ් කරද්දි මෙන්න මේ මුල් 100න් වත් හෝල්ඩ් කරන්න ඕනේ ලෝන් ටර්ම්. හරිද? ලෝන් ටර්ම්. ෂෝට් ටර්ම් අවුලක් නැහැ. ෂෝට් ටර්ම් ඔයාලට ඕන එකක් ඔයාගේ රිස්ක් එක ඔයා අරගෙන ඔයාලට ඕන එකක් භාවිතා කරන්න පුළුවන්. හැබැයි ෂෝට් ටර්ම් ඔයා මේ ලෝන් ටර්ම් ඔයා අනිවාර්යයෙන්ම මේ උඩ තියෙනවට එන්න. මොකද මේ වගේ අපි දැක්ක විදිහට 2000 අපි දැන් අන්තිම අවුරුදු 6 ගත්තොත් ඒ 5 6 ගත්තොත් ඒ කාලය ඇතුළත ස්කැම් වුණේ. ඒ කියන්නේ මේ වංචා වෙලා අයින් කරේ කොයින් දෙකයි. මේ මුල් 100 ඇතුලේ තිබ්බ. ඒ තමයි ලුනා මැටික්. ඉතින් ඒවා දෙක තමයි පොඩ අවුල් තිය. අනිත් ඒවා හැම අදටත් අනිත් ඒවාට අවුලක් වෙලා නැහැ. ඉතින් ඒ හින්දා මෙන්න මේ කොයින් වල මේ රෑන්ක් එක සහ මේක මාරම වැදගත් ඈ. ඒ හින්දා ඒක ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් වලට ආවට පස්සේ කිට්ටු වල මේක වෙනමම වැදගත් වෙනවා අනිවාර්යයෙන්ම මේක ගැන ඉගෙන ගන්න එක. කිප්ටෝඩේස් ලට වෙනමම වැදගත් වෙනවා මෙන්න මේ පිළිවෙල ඉගෙන ගන්න එක. පිළිවෙල ගැන ඇත්තටම ට්‍රේඩ් කරද්දී අදහසක් තියෙනවා. මේ පිළිවෙල ගැන අනිවාර්යයෙන්ම අදහසක් තියෙනවා. නැත්තම් එනම බයාරකයි මාකට් එකේ ට්‍රේඩ් කරන්නේ. හරිද? අනිවාර්යයෙන්ම ඔයාලට ලොකු අදහසක් මේ සම්බන්ධව තිබිය යුතුමයි. හරිද? එතකොට ඊගාවට අපි දන්නවා සයිට් එකක් තියෙනවා ක්‍රිප්ටෝ බබල්. හරි මම මේක දැකලා සයිට් එකට. මෙන්න මෙතන ගියාට පස්සේ බලන්න මේ පෙන්නන්නේ අවසාන පැයේ මේ මම මෙතන 1 hour නේ ක්ලික් කරලා තියෙන්නේ. ඉතින් මේ බලන්න අවසාන පැයේ ක්‍රිප්ටෝ වල වෙනස් වෙන විදිහ. බබල් එකක් විදිහට පෙන්නනවා. කියන්නේ ක්‍රිප්ටෝ සේරම ලෝකේ තියෙන ක්‍රිප්ටෝ සේරම වලගෙන මෙන්න විදිහට පෙන්නනවා. අවසාන පැයේ බලන්න ග්‍රීන් වෙලා තියෙනවා මෙන්න මේ SR මෙයා තමයි ලොකුට පම්ප් වෙලා තියෙන අවසාන පැයේ. හරි. පේනවද? මම අවසාන පැයේ හොඳටම පම්ප් වෙලා තියෙනවා. අවසාන දවසේ හොඳටම පම්ප් වෙලා ඉන්නේ කවුද? JUB කෙනෙක් හොඳටම පම්ප් වෙලා තියෙනවා මේ. ඊපස්සේ TNSR. ඊපස්සේ අවසාන වීක් එකේ හොඳටම පම්ප් වුණේ කවුද කියලා හොයාගත්තා. ලුනා GUN මේ LRS මෙතන අවසාන මේ ලුනා දැන් අවුල්ලා තියෙන මේ කොයින් එක දැන් මේ තිබ්බට මේක අවුල්ලා තියෙන හරි. මේ අවසාන වීක් එකේ අපුරා ඉන්න අවසාන මාසයක් වුණ කට්ටිය ඉන්නවා. හරි. අවසාන year එකේ අපුණ කට්ටිය. අවසාන එක අප්ලයිනේ සෙක් විතර. ඒ කියන්නේ ගියා මම මේ වීඩියෝ එක කරන 2025 දෙසැම්බර් 2024 දෙසැම්බර් ඉඳලා 2025 දෙසැම්බර් නම් අප්ලයිලා තියෙන සෙක් විතර අනිත් සේරම රෙඩ්. සෙකුයි මෙන්න මෙතන කෙනෙක් ඉන්නවා. මෙන්න මෙතන කෙනෙක් ඉන්නවා පොඩ්ඩක් අප්ලයිලා තියෙනවා. මෙන්න මෙතන මෙයා ඉන්නවා. අනිත් අය මම හිතන්නේ මෙතන බිට්කොයින් නම් මෙතන BNB පොඩ්ඩක් BNB අප්ලයිලා තියෙනවා. green වෙලා තියෙනවා. බිට්කොයින් කොහොමද green තියෙන්න ඕනේ? නෑ බිට්කොයින් ග්‍රීන් නෙමෙයි. මොකද 2027 දෙසැම්බරේදී බිට්කොයින් උත් තිබ්බේ ලක්ෂයට උඩින් දැන් ලක්ෂයට අඩුවට බහැලා හින්දා බිට්කොයින් උත් දැන් ග්‍රීන් නෙමෙයි බිට්කොයින් රෙඩ් තමයි ඇත්තටම බිට්කොයින් හොයන්න බෑ. මොකද කොයින් වලින් මට බිට්කොයින් හොයන්න බැරි තරමට මේක විශාලයි. සමහරට ඇති කොතන හරි බලමු. පේන්නේ නැහැ. මේ බිට්කොයින් නේද? ෆයින්ඩයිල් මේ බ්‍රෑන්ඩ් එක බිට්කොයින් මේ රෑන්ක් 1 කොයින් එක මෙතන රෑන්ක් 1 කොයින් එක බිට්කොයින් එයා අවුරුද්දකට කලින් ඉඳලා තියෙන්නේ මේ 124 මේ ගානක දැන් ඒනකොට අද වෙද්දි මෙයා වැටලා තියෙනවා. හරි. මේ විදිහට තමයි අපිට chart එක පික් කරලා බලා ගන්න පුළුවන්. ඒක ක්‍රිප්ටෝ බබල් එකෙන් ඇත්තටම ඔයාලට ප්‍රොෆිට් කරන්න පුළුවන්. හරි. මතක තියාගන්න මේක ප්‍රොෆිට් කරන්න පුළුවන් එකක්. මේකෙන් ඔයාලට අදහසක් අරගෙන ප්‍රොෆිට් කරන්න පුළුවන්. කියන්නේ ට්‍රේඩ් කරන්න කොයින් හොයා ගන්න පුළුවන් සහ ප්‍රොෆිට් කරන්න පුළුවන්. මේකෙන් ඇත්තටම එන්ට්‍රි ගන්න පාර්ට්නර් මලස මේක වඩා 5 මිනිත් නම් බලන්න පුළුවන් වෙනවා. ඔයාලට මේක ඕනම ටයිම් ෆ්‍රේම් එකකට වෙනස් කරලා බලන්න පුළුවන්. අවසාන 15 මිනිත් අවසාන 1 මිනිත් මොකක්ද නේ කියලා බලන්න පුළුවන්. හරි. අවසාන හව 15 මිනිත් මොකද උනේ කියලා බලන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරි. ඒ හින්දා මේක ගොඩක් වැදගත් වෙනවා මේ ක්‍රිප්ටෝ බබල් කියන මෙන්න මේ වෙබ්සයිට් එක වල ට්‍රේඩර්ස් විදිහට මාර විදිහට වැදගත්. ඉතින් අද මේ වීඩියෝ එකේ මට අතට වැදගත් වෙන මේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් ගැන අපි තව සෑහෙන කතා කරන්න තියෙනවා. මේක මෙතන ඉවර කරන්න බෑ. හරි. එතකොට මට වැදගත් වුණේ මේ ටික පොඩ්ඩක් මූලික දේවල් ටික කියා ගන්න. ඉතින් මූලිකාංග වල එතකොට ඊට පස්සේ අපි ගියාට පස්සේ අපි ඉස්සරහට කතා කරන්න ඕනේ මෙන්න මේ ටික. හරි. එතකොට ක්‍රිප්ටෝ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් ගත්තට පස්සේ guys අපිට මේක කොටස් දෙකකට කඩන්න පුළුවන්. මයික්‍රෝ ෆන්ඩමෙන්ටල්ස් සහ මැක්‍රෝ ෆන්ඩමෙන්ටල්ස් කියලා අපිට මේක කොටස් දෙකකට කඩන්න පුළුවන්. එතකොට ඔය මයික්‍රෝ ෆන්ඩමෙන්ටල්ස් වල වැදගත් වෙන අයිතිනෝ ටෙක්නොලොජි එක කියන එක ඊට පස්සේ ටෝකනොමයිස් කියන සිස් කියන ටෝකනොමික්ස් කියන එක වැදගත් වෙනවා. හරි. ඊට පස්සේ ටීම් එක වැදගත් වෙනවා මේ කොයින් එකේ. ඊට පස්සේ ඇඩැප්ෂන් එක කොයින් එක කොහොමද මාකට් එකට ඇඩැප්ට් වෙන්නේ කියලා. ඒ කියන්නේ මාකට් එකට අර මාකට් එකට සෙට් වෙන්නේ කියලා. හරි කෙනෙක්ට මාකට් එකට
මාකට් එක යන විදිහට චේන්ජ් වෙන්නේ කොයින් එක කොහොමද චේන්ජ් වෙන්නේ කියන එක වැදගත් වෙනවා. රෙවෙනියු එක කියන්නේ ඉන්කම් එක යාලගේ ආදාය මේ ඒකට රෙවෙනියු කියන්නේ යාලගේ මේ කියන්නේ ආදායම් වගේ අදහසක් නේ. රෙවෙනියු ආදායම හරි. ඒක ඊට පස්සේ අපි මේ තියෙන මයික්‍රෝ ඉකොනොමික්ස් කොට අදාළ වෙන ටික එතන මයික්‍රෝ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් වලට අදාළ වෙන ටික ඊට පස්සේ මැක්‍රෝ ෆන්ඩමෙන්ටල් ගත්තොත් ඉන්ටරෙස්ට් රේට්ස් එක ගත්තම ලෝකේ US වගේ ගවර්න්මන්ට් වල කියන්නේ සෙන්ට්‍රල් බැංක් එක ලෝකේ ප්‍රධාන බැංක් එක ඉන්ටරෙස්ට් රේට්ස් එක වැඩ ගන්නවා ඊට පස්සේ ඉන්ෆ්ලේෂන් වෙනම ඉගෙන ගන්න ඕන හරි ලික්විඩිටි මම මේ කියනවා විතරයි ඉස්සරහට මම මේක උගන්වනවා වෙනම හරි ඒ උගන්වන්නේ මොනවද කියලා මම මේ පැහැදිලි කරන්නේ හරි සෙන්ට්‍රල් බැංක් ඩිසිෂන්ස් කියන හරි ඉන්ෆ්ලේෂන් ඔන්න ඔය සෙට් එක අපි ඉස්සරහට කතා කරන්න ඕනේ වෙනමම මේවා ගැන වෙනම ඉගෙන ගන්න ඕනේ මොකද මේවා ගායිස් අනිවාර්යයෙන්ම වැදගත් ඔයා ට්‍රේඩර්ස් විදිහට මේ ටෙක්නිකල් ඇනලයිස් පස්සෙම දුවලා හරියන්නේ නැහැ ටෙක්නිකල් ඇනලයිස් කියන්නේ මතක තියාගන්න ටෙක්නිකල් ඇනලයිසිස් කියන්නේ ට්‍රේඩින් වලදී 30ක් විතරයි හරිද ටෙක්නිකල් කියන්නේ 30ක් විතරයි ඉතුරු 30 ෆන්ඩමෙන්ටල් ඊතුරු 140 ඔයාගේ මයින්ඩ් සෙට් එක කියන්නේ ඔයා මාකට් එකේ හිතන්නේ කොහොමද ඒව තමයි ඉතුරු 140 ඉතින් ඔන්න ඔය වගේ කියන්නේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් වල මට ඇත්තට මේ වීඩියෝ එකේ වරුනේ මේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් වල වැදගත්කම පැහැදිලි කරා. හරි මේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් වල වැදගත්කම පැහැදිලි කරන එක තමයි මගේ ප්‍රධාන ටාගට් එක උනේ මේ වීඩියෝ එකේ. දැන් ටෙක්නිකල් ඇනලිසිස් එක ගොඩාක් දේවල් මේ කතා කරලා තියෙනවා කලින් ඕන තරම් කතා කරලා තියෙනවා. ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් කියන මම කියලා දෙන ප්‍රමාණය හරිම අඩුයි. මොකද ඒක එකපාරට උගන්නන්න බෑ. මේව ගැන අපි විතරම අධ්‍යයනය කරලා ඉගෙන ගන්න. හරි. ඉතින් කාට හරි මේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් වල තව මේ වගේ වෙබ්සයිට් වැදගත් වෙබ්සයිට් හොයාගන්න ඕන. ඔයාලට පුළුවන් ඒකට මේ chat GPT එකකින් අහලා බලන්න. හරි. chat GPT එකකින් ඇහුවොත් එයා කියාවි chat GPT මම අහලා තියෙනවා මම මේ ක්‍රිප්ටෝ නිවුස් එකේ වෙබ්සයිට් no I need exchange I need the best website for getting news. හරි මම අහලා තියෙනවා මට ඕනේ ක්‍රිප්ටෝ කරන්සි නිවුස් ගන්න හොඳම වෙබ්සයිට්. ඉතින් බලන්න එයා මට හඳුන්වලා දෙලා තියෙනවා CoinDesk එකෙන් ඔයාලට ගන්න පුළුවන්. බලන්න ඔයාලට දැන් මේ AI වලින් මේ chat GPT හරි ඔයාලට සෑහෙන දේවල් දැන් හොයන්න පුළුවන්. හරි මේ coin telegraph කියන වෙබ්සයිට් එක ඔයාලට යූස් කරන්න පුළුවන්ලු. හරි අපි ගහලා බලමු. මේ ලින්ක් එකක් දීලා තියෙනවා මේගොල්ලෝ මේ CoinDesk. ඉතින් මේ වෙබ්සයිට් ගයිස් වැදගත් වෙනවා. හරි මේවා ඔයා හොයන්න මේක. ඒකයි මම කියන්නේ මේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් කියන එකට මාර පරාසයක් තියෙනවා. හරි මේ ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. හරි දවසින් දවස් මේ අලුත් වෙනවා. අපට හෙට උදේ වෙද්දි මේ investing.com එකට හොඳ වෙබ්සයිට් එකක් ගහලා දෙන්න පුළුවන් මිනිස්සුන්ට ට්‍රේඩින් ප්‍රොෆිට් ගන්න එක වැඩි කරන වෙබ්සයිට් හරි. ඒ කියන්නේ දවසින් දවස මේ අප්ඩේට් වෙනවා. හැබැයි ටෙක්නිකලි ඒවන ටෙක්නිකලි රිසර්ච් කරලා හොයාගත්ත දේවල් ඒ මෙතනින් ඉවරයි. දැන් ටෙක්නිකල් ඇනලයිස් ගත්තත් ඕන තරම් තියෙනවා. මේව වෙන මිනිස්සු ඇවිල්ලා මේව මිනිස්සු හොයාගත්ත දේවල් දැන් මේව මෙතනින් එහාට අලුත් වෙන්නේ නැහැ. හරි. මේ තියෙන මේව මෙතනින් එහාට අලුත් වෙන්නේ නැහැ. හරි ටෙක්නිකල් ඇනලයිස් කරලා මේව මෙතනින් එහාට මේවම තමයි. හැබැයි ෆන්ඩමෙන්ටල් එහෙම නෑ මේ වගේ වෙබ්සයිට් දවසට අවුරුද්දකට වෙබ්සයිට් වෙනස් වෙනවා. සමහරවිට මේ අලුතෙන් ඒවා එනවා. මේ තියෙනව නැති වෙලා ගිහිල්ලා මේ තියෙන වෙබ්සයිට් පල්ලට ගිහිල්ලා අලුතෙන් සුපිරි වෙබ්සයිට් එනවා. හරි. මේවා මේ ඉතින් කාලේට මේවා මේ ළඟදී ආපු වෙබ්සයිට් සමහර ඒවා හරි. ඒ වෙනාට ඒක හොඳ තත්ත්වයේ තියෙන දේවා දැන් හොඳ මේවා වෙලා තියෙනවා. හරි. ඔය ක්‍රිප්ටෝ බබල් කියන එකත් මේකත් වැඩි කාලයක් නෑ. මම ට්‍රේඩ් කාර්ड මුල් කාලේ මේක තිබෙත් නෑ. පස්සේ තමයි ඔක ආවේ. හරි. ඉතින් ඔය විදිහට ඔයාලට මේ වෙබ්සයිට් වලින් බලන්න මේ නිවුස් දානවා මේගොල්ලෝ හරි අලුත් කියන්නේ මාකට් එක ගැන මේ දෙලින්ම මේ ටයිම් ෆ්‍රේම් එකේ ඉඳලා අපිට බලන්න පුළුවන් හරි මාකට් එක සම්බන්ධව මේ අලුත් නිවුස් මේගොල්ලෝ පළ කරනවා එතකොට ඉතින් බලන්න 13.1.7 am ඔයාලට US නිවුස් බලද්දී මේ වෙබ්සයිට් එක වාසියක් තියෙනවා මොකද්ද වාසිය මේ US නිවුස් බලද්දී බලන්න එයාලගේ ටයිම් එකෙම පේනවා මේ මේක වාසියක් තියෙනවා ඉතින් හරි ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට මෙන්න මේ විදිහට මාර වැඩ ගන්න පුළුවන් මෙන්න මේ වෙබ්සයිට් වලින් ඉතින් මේ වෙබ්සයිට් පාවිච්චි කරලා පුරුදු වෙන්න පොඩ්ඩක් අර ඉංග්‍රීසි දැනුම නම් අවශ්‍යයි පොඩ්ඩක් ඉංග්‍රීසි නොලෙජ් එක ඒක ඔයා නැති වුණා බය වෙන්න එපා ඔයා මේක මේවා ගිද්දි ඔයාලා ඒක නිකම්ම හුරු වෙනවා හරි සාමාන්‍ය පොඩි හරි නොලෙජ් එකක් තියෙනවා නැත්නම් ඉතින් මේ අකුරු දන්නව නැතුව කරන්න බෑනේ පොඩි හරි ඉංග්‍රීසි නොලෙජ් එක සාමාන්‍ය පොඩි නොලෙජ් එකක් තියෙනවා හරි පොඩි ලොකු දැනුමක් නෙමෙයි සාමාන්‍ය පොඩි දැනුමක් තිබ්බට පස්සේ මේවා තේරුම් අරගෙන ටික කාලයක් ඇද්දි හුරු වෙන්න පුළුවන් භාෂාවක් කියන එක පාවිච්චියත් එක්කනේ හුරු වෙන්නේ. එතකොට මේ වෙබ්සයිට් එක පොඩි තීන දෙයක් පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් නම් මේ මොකද්ද කියන්නේ කියලා ලාවට මේ
තේරුම් ගන්න පුළුවන්. හරි සාමාන්‍ය හොඳ දැනුමක් අවශ්‍ය නැහැ. හරි සාමාන්‍ය අධ්‍යාපනයක් ඇති මේව තේරුම් ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් කියන එක මාර විදිහට ඔයාලට වැදගත් වෙනවා. හරි. ඉතින් මේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් කියන්නේ අනිවාර්යෙන්ම ඔයාලා අධ්‍යයනය කරන්න ඕනේ. ඉතින් මේක වෙලේ පළවෙනි වීඩියෝ එක විතරයි. අපි ඉස්සරහට තව ගොඩක් දේවල් මේ ගැන කතා කරමු. මම මේක වෙනමම ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එක වෙනමම කරා යන අපේ සෙෂන් වල. ඉතින් අපි ඉස්සරහට තව ගොඩක් වැදගත් දේවල් මේක අප්ඩේට් වෙයි. හරි. මේක අලුත් දේවල් එයි. එතකොට ඔයාලට මීට වඩා හොඳ වෙබ්සයිට් එකක් තව සතියක් ඇද්දි මේ ක්‍රිප්ටෝ බබල් වලට වඩා හොඳ වෙබ්සයිට් එකක් එන්න පුළුවන්. එතකොට අපි මේක භාවිතා කරන්න අපි ඒක භාවිතා කරන්නේ ඒක. හරි. එහෙම තමයි ඉතින් මේ මාකට් එක යන්නේ. හරි. ඉතින් ඔයාලට මේ එක්ස්චේන්ජ් වෙනස් කරන්න පුළුවන් මේක මේ දැන් මේ තියෙන Binance එකේ තියෙන coin නේ. ඔයාලට මේක MEXC coin බලන්න ඕන නම් මේක ක්ලික් කරලා බලන්න පුළුවන්. හරි. පේනවද? ඔයාලට ඕන නම් Bybit coin බලන්න මේක ක්ලික් කරලා බලන්න පුළුවන්. ඔයාලට නම් KuCoin එකේ coin ටික බලන්න මෙන්න මෙහෙම ක්ලික් කරලා මාරු කරලා බලන්න පුළුවන්. හරි. අපි සාමාන්‍යයෙන් ඉතින් ගොඩක් අය Binance use කරන හින්දා අපිට Binance ක්ලික් කරලා බලන එකේ වටිනාකම වැඩි වෙනවා. හරි. වෙන විදිහට ඉතින් බලන්න ඔයාලට මේ වෙබ්සයිට් වලින් ලොකු වැඩ ප්‍රමාණයක් ඔයාලට ගන්න පුළුවන්. හරි. ඉතින් guys කලර්ස් එක වෙනස් කරන්න කරනවා. කරදර නැහැ මේ කලර් එක නම හොඳයි. හරි. ස්ටේබල් කොයින් ඔයාලට හයිඩ් කරලා දාන්න පුළුවන්. කරදරයි ස්ටේබල් කොයින් වල නැහැ අය හයිඩ් කරලා දාන්න පුළුවන්. හරි. මේ විදිහට ඔයාලට කැමති දේවල් කරලා කරන්සි USD වලින් තියාගන්න පුළුවන්. හරි USD වලට අප්ඩේට් කරන සාමාන්‍ය. ඉතින් සෙටින් පවා හදාගන්න නම් ඔයාලට කැමති විදිහට හරි. මොනවද? මේක ගබල් සයිස් එක බබල් කලර් එහෙම වෙනස් කරගන්න පුළුවන්. හරි. මේක දැන් ඩිෆෝල්ට් තියෙන එක මම හිතනවා හොඳයි කියලා. හරි. ඩිෆෝල්ට් තියෙන එක හොඳයි. කලර් ටයිම් එක ඔයාලා විදිහට වෙනස් කරගන්න. හරි. ටයිම් එක ඔයාලා විදිහට වෙනස් කරගන්න සාමාන්‍යයෙන් ඩිෆෝල්ට් තියෙන කලර්ස් භාවිත කරන්න. කලර්ස් ඩිෆෝල්ට් තියෙනවා හොඳයි. අතන මේවා වෙනස් කරන්න දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. ඉතින් ඔතන මේ සීන් එක යන්නේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් කියන එකේ මම කියන බලන්න ඉතින් ඔය විදිහට ගොඩක් වැදගත් දේවල් තියෙනවා. ඉතින් මේකද ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් වලදී මේවා මාකට් එකේ ප්‍රොෆිට් කරනවට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. හරි. ඔයාලට මේවා මාකට් එකේ ප්‍රොෆිට් කරන්න අනිවාර්යයෙන්ම වැදගත් වෙනවාමයි. ඒ හින්දා ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් කියන එක ඉවර කරන්න බෑ. අපි නිතරම අවධානයෙන් ඉන්න ඕන එකක්. ඔයා ෆුල් ටයිම් ට්‍රේඩර් කෙනෙක් නම් ඔයා මැරෙනකම්ම ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එක වහා ඉන්න ඕනේ. ඒක කතන්දරේ ඒක. හරි. ඒ හින්දා අපි ටික ටික ඉගෙන ගමු. ඉස්සරහට අපි අප්ඩේට් වෙවි යන්න. අප්ඩේට් වෙවි ගිහලා කොහොමද හොඳ ට්‍රේඩර් කෙනෙක් හැදෙයි. ඉතින් මේකයි මම කියන්නේ මේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් කියන වගේ දේවල් ඉගෙන ගන්න එකපාර බැරි හින්දා තමයි අපි කියන්නේ ට්‍රේඩර් කෙනෙක් දවසෙන් දෙකකින් මාස 3 මාස 6 කෝස් එකකින් හදන්න බෑ. හරි. ට්‍රේඩර් කෙනෙක් හැදෙන්න අවුරුදු ගාණක් යනවා. ප්‍රොෆිට් කරන එකෙක් මාස 6න් අවුරුද්දෙන් හැදුනොත් ඒ ට්‍රේඩර් කෙනෙක් නෙමෙයි ට්‍රේඩර් කෙනෙක් හරියටම හැදෙන්න නම් අවුරුදු 4ක්වත් යනවා. ඒ කියන්නේ මාකට් සයිකල් එක අවුරුදු 4ක් යනවා ට්‍රේඩර් කෙනෙක් නියමෙටම හැදෙන්න. ඉතින් ඒ හින්දා අවධානයෙන් කරන් යන්න උනන්දුවෙන් කරන් යන්න වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. හරි guys එහෙනම් අපි අලුත් සෙෂන් එකකින් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු guys. එහෙනම් bye guys.